ඉතින් ඔයාත් YouTube කරන කෙනෙක්ද? ඉතින් ඔයාත් මෙච්චර දවස් වීඩියෝ රෙකෝඩ් කරේ තව කෙනෙක්ගේ සහාය ඇතුව ෆෝන් එකෙන්මද? අද වීඩියෝ අරන් ආවේ ඔයාට ගොඩක්ම අඩු මුදලකට ගන්න තියෙන සුපිරිම මොබයිල් ෆෝන් ස්ටෑන්ඩ් එකක් ගැන. ඉතින් එහෙනම් අපි වැඩි කතා නැතුව වීඩියෝ එකට ගිහින් කතා කරමු මේ ස්ටෑන්ඩ් එක පිළිබඳව හැම දෙයක්ම. ඉතින් එහෙනම් අපි යම් වීඩියෝ එකට. ඉතින් වීඩියෝ එකට ගිහින් කතා කරමු මම මේක මිලදී ගත්තේ කොහොමද? එතකොට මේකේ මිල ගණන් කොහොමද? එතකොට මේකේ තියෙන performance මොනවද? කියන්නේ මේකෙන් අපිට කරගන්න පුළුවන් දේවල් මොනවද කියලා. එහෙනම් අපි යම් වීඩියෝ එකට මේ ඉස්සෙල් චමීටේ YouTube channel එකට. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් මම මේක ඕඩර් කරේ ඩරාස් එකකින්. ඉතින් ඩරාස් එකෙන් එද්දි මෙන්න මේ වගේ හොඳ පැකේජ් එකක් තමයි ආවේ. ඉතින් හොඳ බබල් රැප් එකකින් එහෙම ආවරණය කරලා. ඉතින් අපි නම් මේක අන්පැක් කරගෙන බලමු මේක ඇතුළේ මොනවා වේද කියලා. මේ විදිහට ඉතින් බබල් රැප් එක ඉවත් කරාට පස්සේ අපිට තවත් බොක්ස් එකක් බලන්න පුළුවන්. ඉතින් ඒකත් ඉවත් කරාට පස්සේ තමයි අපේ බොක්ස් එක බලන්න පුළුවන් වෙන්නේ අපේ ට්‍රයිපෝඩ් එකේ. ඉතින් පේනවාදී හොඳට පැක් කරලා නම් ඉවලා තියෙනවා. ඉතින් බොක්ස් එකේ නම් කියන්න විශේෂ දේවල් ටිකක් නැහැ. ඉතින් එහෙනම් මේක එළියට නම් බලමු මේක මොන වගේද කියලා. ඉතින් බොයිස් ඔයාලට බලනවා ඉතින් කොහේ අරන් යනවා නම් වගේ හොඳ මල්ලක වගේ දාලා තියෙන්නේ. ඊට පස්සේ අපිට මේකෙන් ගන්න පුළුවන් අපේ ට්‍රයිපෝඩ් එක සහ අපේ ෆෝන් එක හයි කරන කෑල්ල. ඉතින් මේ විදිහට අපිට ස්ටෑන්ඩ් එක අපිට මේක පරිස්සමෙන් එළියට ගන්න පුළුවන්. ඉතින් පේනදි සාමාන්‍ය ගානට හොඳට අතට මේ වෙන විදිහ හොඳ කියන්න පුළුවන්. ඉතින් ඊටාම් පොඩි මේක ඔය වුණත් අරන් යන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපි මේකට සම්බන්ධ කරගන්න පුළුවන් අපේ ෆෝන් එක සම්බන්ධ කරන එක. ඊට පස්සේ ඉතින් ඔයාලට මේක මෙන්න මෙතන පොඩි මේකක් බලන්න පුළුවන්. ඉතින් ඒක බුරුල් කරලා ඔයාලට ෆෝන් එක මෙන්න මේ වගේ හරව ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 16 9 TikTok වීඩියෝස් වගේ රෙකෝඩ් කරන්න. ඊට පස්සේ මෙන්න මෙතන මෙන්න මේක බුරුල් කරලා ඔයාලට ෆෝන් එක හරවාගෙන මේ හැකියාව තියෙනවා. ඒක එහාට මෙහාට මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඔයාගේ මෙන්න මේක බුරුල් කරලා ඔයාට මේක මෙන්න මේ විදිහට උඩට පල්ලෙහාට වගේ මෙන්න මෙතනිනුත් මේක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේක මෙන්න මෙතනින් කවුල් දෙක ඇඩ් කරලා මේක දිගාර ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මෙතනින් විදිහට කරලා ලොක් කරගන්න පුළුවන්. ඊට පස්සේ මේක ඇතුළට තද කරා නම් මේක නිකම්ම ඇකිලෙනවා. ඊට පස්සේ මේ ක්ලිප් තුනක් තියෙනවා. මේ ක්ලිප් තුන අපිට දිගෑරලා අපිට මේක දිගෑර ගන්න පුළුවන්. ඉතින් දිගෑරලා මේක තද කරන්න ඕනේ. එතකොට තමයි මේක ලොක් වෙන්නේ. මෙන්න මේ විදිහට. ඉතින් ඊට පස්සේ ඔයාලා මේක අකුල ගන්නවා නම් මෙන්න මෙතනින් මේක තද කරලා අරගෙන ඊට පස්සේ ලොක් කරන්න තියෙන්නේ බුරුල් කරලා. ඉතින් මේ විදිහට තමයි මේකේ දිග අඩු වැඩි කරගන්නේ. ඉතින් ෆයිනල් වශයෙන් ගත්තොත් ෆ්‍රෙන්ඩ්ස් මේක මෙන්න මේ වගේ හොඳ උසක් තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. සාමාන්‍ය හොඳ උසක් තියෙනවා මේ බජට් එක හැටියට. ඉතින් මේක මෙන්න මෙහෙම තමයි. ඉතින් ඔයාලට මේක මම මිලදී ගත්ත රුපියල් 1100 ගානකට. ඉතින් අදේ වීඩියෝ ඉවර කරනවා. ඉතින් මම හිතනවා ඔයාලා මේ ට්‍රයිපෝඩ් එක පිළිබඳ 100%ක්ම දැනගන්නද කියලා. ඉතින් ඔයාලට මේ වීඩියෝ වැදගත් වුණා නම් channel එක subscribe කරලා තව කෙනෙක් වීඩියෝ එක මම share කරන්න. ඒ වගේම වීඩියෝ එක like එකක් දාන්න. බටන් ආස්පල්ලෙන් comment කරන්න කියලා ඉල්ලන ගමන් අදේ වීඩියෝ එක ඉවර කරනවා මේ ඉස්සෙල් චමීටේ YouTube channel එක.